සෝඩියම් හා ඔක්සිජන් පරමාණු දෙක සංයෝග වෙලා හැදෙන රසායනික ද්‍රව්‍යයේ සූත්‍රය රසායනික සූත්‍රය ගොඩනගන්න කියනවා. ඒකට සංයුගතාව කියලා එකක් ඕන වෙනවා. ඒක මතක තියාගන්න හරිම ලේසි ආවර්තවෝග ඇසුරින්. පළවෙනි කාණ්ඩයේ වගේ සංයුගතාව 1යි, දෙවෙනි කාණ්ඩයේ වගේ 2යි, තුන්වෙනි කාණ්ඩයේ වගේ 3යි, හතරවෙනි කාණ්ඩවල 2යි 4යි කියන දෙක තමයි යෙදෙන්නේ ගොඩක් වෙලාවට. නයිට්‍රජන් වල 3යි, ෆොස්ෆරස් වල 5යි. මේ කාණ්ඩ තුනේම සංයුක්ත ගොඩක් වෙලාවට යෙදෙන ඒවා. 6 වෙනි කාණ්ඩේ ගොඩක් වෙලාවට 2, 7 වෙනි කාණ්ඩේ ගොඩක් වෙලාවට 1, 8 වෙනි කාණ්ඩේ නම් කොහොමත් බිඳුව එන්නේ. මේ ටික මේ විදිහට මතක තියාගන්න. දැන් බලන්න සෝඩියම් පළවෙනි කාණ්ඩේනේ. එහෙනම් සෝඩියම් මෙතන තියෙන පළවෙනි කාණ්ඩේ නම් 1යි සංයුක්තතාව යටින් ලියා ගන්නවා. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ එහෙනම් 2යි. ඒකෙත් සංයුක්තතාව යටින් ලියා ගන්නවා. දැන් සංයුක්තතාව මාරු කරන්න ඕනි. සෝඩියම් ගාවට 2 යනවා යටින් ලියනවා 2. ඔක්සිජන් ගාවට 1 යනවා. මේ තියෙන 1 යනවා මෙතෙන්ට. මේ තියෙන 2 මෙතෙන්ට යනවා 2 මාරු කරනවා. 2 මෙතෙන්ට යනවා ඔන්න ගියා. 1 මෙතෙන්ට එනවා ඔන්න ආවා. 1 තියෙන තැන් සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. එහෙනම් සෝඩියම් ඔක්සයිඩ් වල රසායනික සූත්‍රය ලියන්නේ මෙන්න මේ විදිහට.